රු මේවත් කරනවද බං? ඕවා මහා බොරු බං. ඉක්මනට යමන් නාගෙන එන්න. පට්ට රස්නේ. කෝවයි අර දෙන්න. ඒකනේ මුන් දෙන්න කොහෙටද ගියේ? මුන් දෙන්න නාන්න ගින් වගේ මේ බෑග් එකත් ඇඳලා දාලා තියෙන්නේ. පට්ට වතුර ටික නේ බං. නාද්දි පුදුම සනීපයක් දැනුනේ. අපිට රස්නේ හුරු නෑනේ බං. ඒකයි ඔය. අරුන් දෙන්නත් එනවා. උඹලා දෙන්න නොකියම නාන්නාවනේ. අපි උඹව හෙව්වා බං. නැති පාර තමයි යාවී ඉතින්. ඔයාලා නාලා ඉවරද? ඔව් බං හොඳට නෑවා. හැබැයි මේ රස්නෙට ආයෙත් නාන්න හිතෙනවා බං. රෑ වෙලා ආයෙත් ඇඟ හොද ගන්න. එතකොට හරි. ඒ දවස්වල රස්නෙත් වැඩි නිසා වැඩ කරන්නත් අමාරුයි නේද අයියේ. මොනා කරන්නද මල්ලියේ කරන්නත් එපැයි. මොකද්ද බං ඔය කරන්න යන්නේ? ඔයාලා මේක කරලා නැද්ද? ඕක මහ බොරුවක් බං. ඔබත් ඕවා විශ්වාස කරනවද? නෑ නෑ මේක බොරුවක් නෙවෙයි. මගේ යාළුවෙකුත් කරලා ඇත්තටම ආවා. සිරාවටම? ඔව්. මම නම් ඕවා විශ්වාස කරන්නේ. මේ මොකද කියන්නේ? කට්ටියම කරලා බලමුද? කරනවා නම් කරමු. ඕක කරන්න ඕනි කරුවලේ නේ. පහනක් හරි ඉටිපන්දමක් හරි පත්තු කරන්න ඕනි නේද? ඔව් මම මේ දවස් ටිකේම කරලා බැලුවා. ඒත් මොකුත් උනේ නෑ. මං වීඩියෝස් වල නම් දැකලා තියෙනවා ඕක කරන්නේ පාළුවට ගිය තැන්වලලු. ඒව නම් මාත් දැකලා තියෙනවා බං. ඒත් කවුද දන්නේ ඕවා ඇත්තද කියලා? සුපුන් අයියේ ඔය ලයිට් එක නිවන්නකෝ. අපි කරලා බලමු. කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? මොකුත් වෙන්නේ නැහැ වගේනේ බං. මම මේ දවස් ටිකේම මෙහෙම තමයි කරලා බැලුවේ. මං හිතන්නේ ගේ ඇස්සේ මේක වැඩ කරන්නේ නැතුව ඇති. නෑ මගේ අර යාළුවත් ගේ ඇස්සේ තමයි කරේ. එහෙනම් ඌට කිව්වනම් හරිනේ ආයෙ කරලා පෙන්නන්න කියලා. දැන් එයාලා මෙහි නෑනේ. ඒ මොකෝ බං ඒ? එයාලා ගෙවල් අත්හැරලා මෙහෙන් ගියා. හිටියනම් හරියටම දැනගන්න තිබ්බ හැබැයි. මල්ලි අන්න අම්මා කට්ටියටම කෑම කන්න එන්නලු. මේ යමුකෝ අපි කෑම කාලා එමුකෝ. ඇවිල්ලා ආයෙ කරලා බලමු. කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? යකෝ මෙච්චර කතා කරලත් මේකට ඇහෙන්නේ නැද්ද? මේක බීරෙද්ද කවුද? ඕක කොච්චර කරත් ඔච්චර තමයි බං. මං උඹලට කිව්වනේ ඕවා මහ බොරු වැඩ කියලා. බොරු නම් කොහොමද කියපන්කෝ? ඔය YouTube වල එහෙම වීඩියෝ තියෙන්නේ. කවුද බං දන්නේ ඕවා එඩිට් කරලා එහෙම දානවද කියලා? මේවා කරන්න ඕනි පාළුවට ගිය තැන්වල බං. ආය ඔය මැරිච්ච මිනිස්සු හිටිය තැන්වල. අන්න ඒ වගේ තැන්වල. ඔව් හැබැයි වීඩියෝස් වලත් ගොඩක්ම තියෙන්නේ ඒ වගේ තැන් නේ. මේ ළඟපාත ඒ වගේ තැන් නැද්ද බං? ඇයි තියෙනව නම් ඔබ ගිහින් කරන්නද? ඔව් ඉතින් ඒකනේ තියනවද කියලා ඇහුවේ. අනේ නිකන් ඵලයන් බං යන්න. රෑ 10න් පස්සේ චූ කරන්නවත් එළියට යන්නේ නැති උඹ ඕකම කරන්නේ ඇයි? හරි ඉතින් මම තනියෙන් නෙවෙයිනේ යන්නේ. උඹලත් එනවනේ. මේ එහෙම තැනක් නම් තියෙනවා. හැබැයි පොඩ්ඩක් දුර තියෙන්නේ. දුර කිව්වේ ගොඩක් දුරයිද? නෑ මං හිතන්නේ කිලෝමීටර් 2ක් වගේ ඇති. එහෙනම් ඉතින් එතනට ගිහින් කරලා බලමු. මටත් හිතෙනවා එහෙමවත් කරලා බැලුවා නම් හරි කියලා. දැන් උඹලා ඔය යන්නද ලෑස්ති? නෑ උක්කුන් අයියේ අද යන්නේ නෑ. එහෙනම් අපි හෙට රැට ගිහින් බලමුද? අම්මලා ඇහුවොත් කොහෙද රෑ වෙලා යන්නේ කියලා? අපි ටිකක් කලින් ගෙදරින් යමු. රෑ වෙලා ගියොත් නේ අහන්නේ. දැන් උඹලා ඕක කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අනේ යකෝ ඔබ ඒකවත් දන්නේ නැද්ද? ඔබ දන්නව නම් කියපන්කෝ ඉතින්. එහෙම එකෙක් ඉන්නව නම් අපිට පුළුවන් බං අපේ අනාගතය ගැන දැනගන්න. ඔව් මාත් අහලා තියෙනවා ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්ලු. තව උන්ගෙන් වැඩ ගන්නත් පුළුවන්ලු. උඹලා ඕනි මගුලක් කරපල්ලා මම නම් එන්නේ නැහැ ඔවට.